Good evening, everyone. Good evening, ma'am. Good evening, teacher. Good evening. So, how's the school? School ගියා යාතුසන්? මේ දැන් school start කළා නේද? අනිතා යන්නේ නැද්ද? Not going to school. Anyways, hold on, let me bring my pens. Right. So you have to mute yourself when you enter to the class, otherwise everything will be recorded. That's why it's taking like a lot of time to edit and all the stuff. Anyways, cloud computing start කරන්න නේද තියෙන්නේ? ඉක්මන් ටියුට් එක බලන්න. Is it? Do we have to start cloud computing or did we start? ළමයි අපි cloud computing start කරාද නැත්නම් අපිට start කරන්න තියෙන්නේ මොකද last topic එක අපි ලිව්ව? What is the last topic? Services provided by the internet. Oh yeah, right. Then we are going to start cloud computing today. Anyways, what I want to remind is you will have a term test exam, right? Probably you are going to have the term test exam in November, December, right? For sure, because you will receive your results. By the way, they are going to start the school term test, right? And currently there are some parents talking to me nowadays because there were grade 12 first term test in many schools, right? First term test එක තිබුණා. And they ask about the unit 1 which we are doing now, right? Unit 1, unit 2 which is about computer history and memory architecture, and then number systems, right, which is the third one. So this is first, second, third, and fourth there will be logic circuits, right? What happened is, right, ඔයාලට එක කියන්න මොකද ඔයාලා එක face කරනවා අඩුයි මේ දවස්වල. ඔය පාඩම් හතර දැන් 2025 වගේ first term තිබුණානේ. ඒතර ඔය පාඩම් හතර මම start කරේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ O level ඉවරුණ ගමන්නේ class පටන් ගත්තේ දැන් ඔයාලගේ වගේ results එන්න කලින්. ඒතර යාලට දැන් මේ ටික ඉවරයි. යාලගේ second term එකේ first lesson එක මම cover කරන්නේ. හැබැයි right මේ ටික cover කරලා ඉවරයි. අර දැන් අලුතෙන් class එකට join වෙන ළමයි වගේක් ඉන්නේ. ඒගොල්ලෝ parents ලා හරි අවුලෙන් කතා කරන්නේ. එක හේතුවක් තමයි අද කියපු මේ ස්කූල් ටර්ම් ටෙස්ට් එක තිබ්බ ලකුණු 59යි. හරිද? ඒතකොට ටර්ම් ටෙස්ට් මේකකට සාමාන්‍ය දැන් ඉන්නවා නුගේගොඩ ෆිසිකල් ක්ලාස් එකේ එහෙම මේ girls ලා 85 out of 100. right? ඔය ගණන් වලට යනවා 90 ගණන් 96 85 right? above 75 කොහොමද තිනවා first term ලේසි. පාඩම් දෙක තුනක් නේ තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ. අර ළමයි ටික cover කරලා තියෙන්නේ පාඩම් තැනින් තැන. grade 13 12 ඔක්කොම. ඒතර Python උත් මේ වෙද්දි cover කරගෙන. අවුල තියෙන්නේ term test එක ලියන්න බැරි වෙලා. right? ඊළඟට දැන් ඒ cover කරපෙව්වත් බාගෙට cover කරලා තියෙන. ඒතර ඔය reason එක නිසා හරිද? ඒතර දැන් ඒක ඔයාලට වෙන්නේ නැති එක හේතුවක් තමයි ඔයාලට මේ පිළිවෙලට ඉගෙන ගත්තේ නැති වුණොත් term test ලියන්න වෙන්නේ නැහැ ජීවිතේට. term test වල ලකුණු නැතුව එකපාරටම A level වලට ලකුණු පහළ වෙන්නේ නැහැ. right? ඒතර term test ලියන්න ඕනේ. right? term test වල මට ලකුණු තියෙන්නත් ඕනේ above 75. right? ඊට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. මොකද ඔයාලා මේ ඔක්කොම වැඩ ටික ගාන්ටි ඉගෙන ගන්නවා. right? ඒතර දැන් ඒ අයට revision 25 revision එක පටන් ගන්න කයින්නවා. revision එක පටන් ගන්න තව ටික දවසක් යනවා. paper class එක නම් ඉක්මනට පටන් ගන්නවා 2025 අයට. 24 ගේ paper class එක දැන් යන ගම. model paper 9 10 යන්නේ යාළගේ.
එතකොට ඕක තමයි සිටුේෂන් එක. රයිට්. එතකොට එකක් තමයි ක්ලාස් එකට භාගයට පාටිසිපේට් කරන්න එපා. දැන් අද ඇබ්සන්ට් නේ ගොඩක් අය. එහෙම වෙන්න බෑ. රයිට්. එතකොට ඊට පස්සේ වෙන්නේ ඔයාලට මේ පාඩම් කරා එක නෝට්ස් ලිව්වා කියලා ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ වැඩ. මොකද අර එක්ස්ප්ලනේෂන්ස් ඔක්කොම මිස් වෙනවා. රයිට්. රෙකෝඩින් බලන්න හිටියට තේරුම් ගන්න ආයෙ පැය ගාණක් වෙන් කරගන්න ඕන රෙකෝඩින් එකට. රයිට්. එතකොට පන්තිර ඇවිල්ලා ඉගෙන ගන්න තියෙන කාලේ මොනවා හරි දෙයකට වේස්ට් කරලා ඔයාලා එනවා රෙකෝඩින් එක බලන්න. ඒකට ආයෙ ටයිම් එක මදි වෙනවා. එතකොට රෙකෝඩින් ගොඩ ගහගත්තොත් කොහොමත් වැඩක් කරන්න වෙන්නේ නැහැ. රයිට්. එතකොට නෝමල් මේ ලකුණු යනවා. දැනට මම ඒ දැන් තිබ්බ ඉස්කෝල වල තව තියෙනවා. කොළඹ ඉස්කෝල මේ ජූලි පළවෙනි දෙවි සතිවල තියෙන. රයිට්. දැන් හෙට අනිද්දා ලකුණු අහන්න තියෙන පන්ති තියෙනවා. රයිට්. එතකොට ඔය ලකුණු තමයි දැනට මගේ අප්ඩේට් තියෙන්නේ. රයිට්. මේ ලකුණු මට ඕකේ. රයිට්. ඉගෙන මගේ මහන්සිය වතුරේ ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ දෙමව්පියන්ගේ සල්ලි වලටත් ඒගොල්ලෝ සාධාරණයක් කරලා තියෙනවා. ඒතර ඔයාලට දැන් ෆස්ට් යුනිට් එක ස්ටාර්ට් කරන්න යුනිට් එකේ ටියුට්ස් තියෙනවානේ 4. රයිට්. දැන් 1.1 නේ තියෙන්නේ. ඊළඟ නෙක්ස්ට් මන්ත් එකේ 1.2 හම්බ වෙනවා ඔයාලට. ඒතර ඔය විදිහට කන්ටිනියු කරනවා ලෙසන්ස් ටික. එතකොට ඉෂුව එකක් වෙන්නේ නැහැ. මට ටර්ම් ටෙස්ට් ලකුණු වල මොකද ග්‍රේඩ් 13 අයගේ කියන්නේ 2024 ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නවා ළමයි. ගර්ල්ස්ලා ස්පෙෂලි ලකුණු සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් එකට තියෙනවා 79 81 වගේ. ඉතින් ඒ ඇවිල්ලා grade 13 marvelous right. ඒ කාලෙට තියෙන lessons උත් එක්ක ඒ ලකුණු maintain කරන්න පුළුවන් කියන්නේ ලොකු වැඩක් right. ඒතර ඔන්න ඔයාලට warn කරා හරිද? ආයේ මම එහෙම දේවල් කියලා නෑ කියන්න එපා. මේ පිළිවෙලට cover නොකරොත් වැඩේ අවුල් right. ඒතර ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් right මේ විදි grade 13 lessons cover කරනවා නැත්නම් number systems වගේ cover කරනවා එයාලට කියන්න මෙන්න මේකයි situation එක කියලා. මොකද parents ලා එන අවුලේ හැම වෙලෙම කතා කරන්නේ අර class මේ class අහන ඉතින් දැන් තියෙන class ටික schedule කරන්න මට time එක හරි අඩුයි. එතකොට ආයෙ මට revision ඒවා පටන් ගන්න බෑ මේ paper වල time එක කියන්නේ. ඇත්තෙම නැති තරම් 24 batch එක තාම ඉන්න නිසා. right. එතකොට මේ තේරුම් ගන්න term test ලකුණු අනිවාර්යයි මට. අනිවාර්යෙන් උගල 75ට උඩ ඉන්න ඕනේ. 75ට උඩ. මොකද මේ first term එක. හරිද? ඊට පස්සේ අද්දි ඔක අඩු වෙන. ඒතර උගල දැන් ගත්තොත් එහෙම 59 වගේ right. first term එකට ආ ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මේක තවත් අඩු වෙන එක වෙන්නේ. right. ඒතර S එක නිකම්ම තියෙන්නේ. right. ඒ නිසා ඒව බෑ. මේ කියන්නේ marks maintain කරන්න ඊළඟට papers class එක යනවා ඒ online quizzes right. ඔයාලට website එකේ ඒතර log වෙන්න වෙනවා. connection issues කියලා හොරට ඉන්න බෑ right. මේ කොහොමත් unit test යනවා. ඒතර first unit එක complete කරපු ගමන් ඒක test එකක් තියෙනවා. හරිද? ඒතර ඒක test එක කරේ නැති වුණොත් අනිවාර්යෙන් ඔයාලගේ parents ලාව contact කරනවා අපේ coordinators ලා. හරිද? ඒම ඔයාලට එහෙම සෙල්ලම් කරන්න ඕන. ඔයාලට තව ඕන තරම් පන්ති තියෙන ඒවට මාරු වෙන්න පුළුවන්. හරිද? මගේ results කන්න එපා. පළවෙනි දේ. මම ඒකට විරුද්ධයි. මට ඕනේ මගේ papers ටික cover කරන්න, මගේ tuts ටික complete කරන්න. දෙන papers, model papers, term test papers තියෙනවා. ඒවට ගන්නට මේ face කරන්න ඕනේ. ළඟට ගෙදරට deliver කරන papers වෙනම එනවා. right. ඒවා timing තියලා මෙහෙ ලියනෙව්වා. right. quizzes වලට අමතරව ඒ ඔක්කොම ටික cover කරලා මට ලකුණු හදලා දෙන්න. ඒ අරෙන් අර එක එක බොරු හේතු කියලා එක්ක recording බල ඉන්න හදලා ඒවා කරොත් එහෙම මේ කියන්නේ ඔයාලටත් එපා වෙනවනේ හැම වෙලේම parents ලා ඉන්ෆෝම් කරාම. ඒතකොට ඒ ඇවිල්ලා ඔගොල්ලෝ ගන්න රිසල්ට් එක දන්නවනේ. CSF වලින් එකක් C නම් එන්නේ නැහැ. SOF ඒක ෂුවර් මොකද මේ සැරේ හරිම අඩුයි ඒ passes. right. ඒතකොට ඒකේ මේ stat එක මම කියන්න next week. දැන් යමු lesson එකට. term test ලකුණු මට ඕනේ. හරිද? ඒතකොට මම ඔයාලට හොඳින් ආදරේ උගන්වනවා. මට මේ වැඩ ටික කරලා දෙන්න. right. ඔයාලට තියෙන්නේ ක්ලාස් එක තියෙන දවසට පාටිසිපේට් කරලා නෝට් එක කම්ප්ලීට් කරන්න ඊළඟට ඒක පාඩම් කරලා යුනිට් ටෙස්ට් එක තියෙද්දි ඒකට ෆේස් කරන්න. ඒක මිස් කරන්න එපා. right. එන්න ලෙසන් එකට cloud computing නෝට් එකට යමු. මුලින්ම මම cloud computing කියන්නේ මොකක්ද කියලා දෙන්නම්. right. after that we can start. right. ඊළඟට මම කියලා දුන්නාට පස්සේ වීඩියෝ එකකුත් තියෙනවා. ඒකත් බලලා මේ යමු යුනිට් එකට. ලියන අය නෑ නේද දැන්? right. මම කෝකටත් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්කෝ මේ right. එන්න හිතන්න මෙන්න මෙහෙම දෙයක්. normally දැන් cloud කිව්වහම ඔයාලා දන්නවා වලාකුලක්. හරිද? ඒ කියන්නේ මොකද්ද? දැන් ඔයාලට can you physically touch a cloud? yes or no? right. නිකන් මෙහෙම අහසට ගිහලා බලන්න පුළුවන් බෑ. right.
ඒ කියන්නේ හැබැයි ඔයාලා එක දකින්නවනේ. virtually ඔයාලා දන්නවා මෙහෙම cloud කියලා දෙයක් තියෙනවා. හැබැයි ඔයාලට ඒක physically touch කරන්න බෑ. right? හිතන්න ඔන්න ඉන්නවා මම. right? මම ඉන්නවා. මට තියෙනවා කම්පියුටර් එකක්. හරිද? නැත්නම් ලැප් එකක්. මම ඕකේ right data store කරන්න යනවා. හැබැයි මේකේ දැන් මට තියෙන්නේ මේ එතකොට hard disk එකක්නේ. මම මේ ලැප් එක තියලා ගියොත් හරිද දැන් මේකේ data store කරලා තිනවා. මම ලැප් එක තියලා class එකට යනවා. මට ආයේ data වලට access වෙන්න පුළුවන්ද? එහෙනම් කවුරු හරි ලැප් එක ආයේ අරන් එන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට මම internet use කරලා right internet use කරලා මගේ data right data and information right files folders ඔය ඔක්කොම right මම store කරනවා server එකක හරිද server එකක් කියන්නේ internet එකේ නැත්නම් web එකේ right අපි data store කරන devices වලට කියන්නේ ඒවා large volume of data නේ අපි ඔයාට කියන්නේ servers කියලා right ඒතර ඔන්න මේක server එක දැන් තියෙන issue එක මම දන්නවද මම මේ internet use කරලා right අපි internet කියන එක represent කරන්න තමයි cloud කියන මේ symbol එක use කරන්නේ ගොඩක් වෙලාවට networking වල වගේ right එතකොට ඔන්න I can store data right via using internet in another server. I have no idea about which server this is right I have no idea but somehow I will get access to a user account and I will be able to create folders there and I will be able to store my data. So whenever I have the internet access and particular device, I will be able to sign up or sign in and access for those data. Right? ඔන්න එතකොට මොකද වෙන්නේ? මම internet use කරනවා. Right? මේ server එකට මට ඕන වෙලාවක access වෙන්න පුළුවන්. මට internet facilities තියෙනවා නම් and device එකක් තියෙනවා නම් මම මොකද කරන්නේ ගෙදර තියෙන lap එකේ තියෙන data server එකකට store කරනවා right එතකොට මොකද වෙන්නේ via internet මම ගෙදර lap එක තියලා වෙන තැනකට ගියාම එතන මට තව device එකක් හම්බ වෙනවා තව computer එකක් කියමු desktop එක ඒකෙන් මට user email and password දීලා මට ආයේ අර server එකට access වෙන්න පුළුවන් simply we call this cloud computing right cloud computing. But there are some interesting parts, right? We call this concept cloud computing, right? There was cloud computing වල interesting part එකක් තියෙනවා. The first one is we will be able to, right? හිතන්නකො මෙන්න මෙහෙම දැන් okay cloud එකේ services තුනක් තියෙනවා. Infrastructure as a service, right? We have infrastructure as a service, platform as a service, software as a service, or we call it application, right? ඔතනදී හිතන්නකො මෙන්න මෙහෙම දැන් අපේ ක්ලාස් එකේ ඉන්නවා boy කෙනෙක් මේ games play කරන boys ලා අතුසන් බලන්න girls ලා boys ලා දෙගොල්ලම video games anyone නැද්ද අපෝ එපා වෙනවනේ මොකද්ද අපෝ ඔයගොල්ලෝ ඉන්නවනේ අතියන්තා right මං කියන්නේ candy crush සාගා වගේ දේවල් නෙවෙයි right ඔය මේ අලුතෙන්ම ආවේ මොකද්ද දැන් කොඩ් වල කට්ටිය ප්ලේ කරවන්නේ මේ දවස් ටිකේ අර Pro Hunt මේ Call of Duty මොකද ඒක Modern Warfare නේ මොකද්ද Black Ops මට මතක නැහැ මම සමහර වෙලාවට මේ ඒක මට try කරන්නත් බැරුණා Pro Hunt කියලා එකක් දන්නේ නැද්ද එහෙම එකක් දන්නේ නැහැ තුසන් බලන්න Pro Hunt නෑ කොඩ් වල මොනවාද ළමයි ඔයාලට Candy Crush සාගාද ප්ලේ කරන්නේ දන්නවා right හිතන්න ඔයාලා ඒ වගේ ගේම් එකක් ඩිසයින් කරනවා නැත්නම් LoL ගමුකෝ League of Legends right ඔය වගේ ගේම් එකක් ඔයාලා ඩෙවලොප් කරලා right හැබැයි ඔයාලට ගෙදර සර්වර් එකක් ඒ කියන්නේ processing power මුකුත් නැහැ හරිද ඒ කියන්නේ ඔයගොල්ලෝ තියෙන processor එක මදි ඒ ගේම් එක run කරලා international players ලට access දෙන්න right international players ලට access දෙන්න ඔයාලට facilities මදි හැබැයි cloud computing කිව්වහම නිකන් data store කරනවා නෙමෙයි. එයාලගේ තව services ගොඩාක් තියෙනවා. right? ඒතර main services තුනකට වෙන් කරලා තියෙන්නේ. first එක තමයි infrastructure as a service. ඒ කියන්නේ හොඳට අහගන්න මම කියන්නේ. මම කියවන මේ
particular කවුරු හරි boy කෙනෙක් ඉන්නවා එයාට ඒ software මේ game එක launch කරන්න හරිද අනිත් මේ international users වලට access දෙන්න processing power එක මදි. එතකොට අපි කරන්නේ මොකද්ද? virtual machine එකක් build කරනවා. දැන් හිතා ගන්න බෑනේ මොකද්ද virtual machine එකක් කියන්නේ කියලා. අපිට පුළුවන් cloud company use කරලා right මම create කරනවා මට ඕන processing power එක දීලා right virtual machine එකක් right virtual machine එකක් මම හදනවා. ඒක ඇවිල්ලා physically මට ගිහිල්ලා බලලා එහෙම බෑ. හරිද? මම කරන්නේ ඔය virtual machine එකට අර game එක upload කරනවා. දැන් මොකද වෙන්නේ? මම use කරන්නේ තව කෙනෙක්ගේ processing power එක. හරිද? ඔය game එක process වෙන්න high processing speed එකක් ඕනේනේ. right? මේක නිකන් මේ දැන් කියන එක තේරෙන අය අත උස්සන්නකෝ. ඔය girls ලා තමයි පොඩ්ඩක් නිකන් මූණ 2.50 කරන් ඉන්නේ. boys ලාට නැච්චර අවුලක් නැහැ. ඔය කියන කතාව තේරෙනවද? right? මම virtually machine එකක්. ඒ කියන්නේ නිකන් අර මට ඒගොල්ලෝ දීලා තියෙනවා resources and tools මම කියනවා processing power එක මේ වගේ තියෙන මෙන්න මේ මගේ game එකේ තියෙන මේ features ඒවට support කරන virtual machine එකක් මම build කරනවා right එතකොට මොකද වෙන්නේ අපි කියන ඔකට infrastructure as a service කියලා right games especially right and high processing මේ speed එකක් ඕන software ඒව ඔක්කොම මේ build කරන්න මොකද මේ process කරන්න ඕන මට කරන්න තියෙන්නේ මගේ software එක මම upload කරනවා virtual machine එකක් create කරලා right and then හිතන්න මෙන්න මෙහෙම දැන් ඔන්න මම virtual machine එකක් build කරාට පස්සේ මොකද වෙන්නේ මම ගෙවන්නේ pay ඒ කියන්නේ pay per use right it's about like let's assume so here we have let's name this game so I have this game we call it wisdom right there's this game wisdom this is something I made okay you just have to imagine there's no any game I made like wisdom right we have the game name wisdom so it needs a high processing power right high processing power in that case I'm going to create a virtual machine in cloud using their resources and tools and then I'm going to upload my wisdom the software using internet to their server right I'm going to build this virtual machine first and then I'm going to upload it so we call it infrastructure as a service right I will show you a video where you can understand everything so this is about infrastructure as a service right we created virtual machines and we will be able to upload any large software and we pay for their service per month or annually right ඔන්න එතකොට අපි purchase කරා මේ virtual machine එකක් ඒකට upload කරා අපේ game එක මොකද වෙන්නේ we pay it monthly or annually and then ටික කාලයක් යද්දි හිතන්නකෝ අපේ game එක viral වෙනවා my game will go viral in that case I have to expand the processing power capacity user access I can even upgrade this virtual machine into something better right මොකද වෙන්නේ මගේ users ලා access ගන්න වැඩි වෙනවා game එක viral යනවා right තව අලුත් features මම add කරනවා මගේ game එකට so I need large processing power better virtual machine so I can upgrade it and then මොකද වෙන්නේ ආයෙත් මගේ මේ pay ඒ කියන්නේ pay කරන amount එක පොඩි ගාණක් වැඩි වෙනවා right හැබැයි මම ඒ කියන්නේ main advantage එක මේකේ තියෙන I only pay for what I use right I'm not going to pay like for the entire life හරි එහෙම එකක් නෑ right lifetime එකටම අපි pay කරන්නේ අපි use කරනකම් විතරයි බැරි වෙලාවත් මගේ game එක මේ upload කරලා ඔක්කොම ඉවරනාට පස්සේ success වුණ නැති වුණොත් මට පුළුවන් මගේ මේ subscription එක cancel කරන්න තේරුණා යතුස raise your hand if you got the idea of infrastructure as a service like we are creating a virtual machine and then uploading a large game large software right
එන්න ඔද එක සර්විස් එකක් විතරයි, right? First, in the first video we are going to discuss about what cloud computing is, that's it, and then let's write the paragraph and discuss about each service separately, right? Let me share the screen first.